Hi guys, කොහොමද? බසකුත් එනවා මම දන්නේ මේ වීඩියෝ එක මට ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා. මේ හේම විදිහට පට්ට හුලකුත් තියෙනවා. මේ අද මාර වීඩි දවසක් මේ මං හිතනවා ඔකට ඇහෙනවා කියලා. ගොඩක් කටින් මම අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ මම කොහොමද UK ආවේ සහ මේ මං ආපු ඒජන්ට් කවුද එහෙමද ගොඩක් අහලා තිබ්බිති එක එක්කෙනාට උත්තර දෙනවට වඩා මම දැක කොට ඕන තරම් වීඩියෝස් තියෙනවා ඒගොල්ලෝ UK ආවේ කොහොමද එහෙම කියලා. නමුත් ඒ ස්ටෝරිස් හරිම පර්සනල්. හරිද? ඉතින් මේ කියන්නේ කතාව එක එක්කෙනාගේ එක්කෙනාට වෙනස් වෙනවා. ඒජන්සිස් පවා එක එක්කෙනාගේ ඒව ප්‍රොසෙස් කරන විදිහ වෙනස්. මේ එහෙමයි. ඉතින් මේ මගේ කතාව ගත්තොත් එහෙම මම මුලින්ම යන්න හිටියේ ඔස්ට්‍රේලියා. හරිද? ඇත්තම කතාව මුලින්ම යන්න හිටියේ ඔසී. බට් මේ මම ටිකක් රිසර්ච් කරලා බලද්දි මම පර්සනලි ඔසී කියන්නේ ගොඩක් හොඳ රටක්. බට් පර්සනලි මම ඔසී වලට එච්චර ලොකු ආසාවක් තිබ්බේ නැහැ. මොකද ඒක ඒගොල්ලන්ගේ වෙදර් එක ඊට පස්සේ මට ඕනේ උනේ අර සීසන් 4 සීසන් ටික පොඩ්ඩක් අර ඒ ගාන්ට ඒ කාර් ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් වයිබ් එක අර ඒක පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරන්න තමයි එහෙම මට ඕනිකම තිබ්බේ. ඉතින් මේ එයාලගේ මේ සීත කාලේ වින්ටර් එකේ තියෙන වෙන කාලෙක. ඉතින් මම ඒකත් එක්කයි තව ඔය ඔසී වල දැන් තියෙන තත්ත්වේ ඒකයි යන්නත් පොඩ්ඩක් අමාරුයි. ඒ වෙලාවේ හැටියට UK එන්න ලේසි පොඩ්ඩක් ඔසී වලට වඩා ඒ දවස්වල හැටියට. ඉතින් මට ලොකුවට වෙලාවක් කියන්නේ ලොකු කාලයක් මට වතාව බලන් ඉන්න ඕනේ නැහැ මේ මගේ හයි ස්ටඩිස් පටන් ගන්න වෙන කන්ට්‍රි එකක. සෝ මේ ඉතින් මම UK තෝරගත්තා. ඊට පස්සේ අපි ඒජන්සිස් ගැන කතා කරත් එහෙම ඔය ඒජන්සිස් හොයන එක ඇත්තටම ලොකු අමාරු වැඩක්. හරිද? මොකද මම යාළුවෝ කීප දෙනෙක්ගෙන් ඇහුවා මචං උඹ ගියේ කොහෙන්ද UK වල ඉන්න? මචං උඹ ගියේ කොහෙන්ද? මොකෙන්ද කවුද කරේ වීසා එක එහෙම කියලා හදි එක එක්කෙනෙක් ඒකව කිව්වා. ගොඩ දෙනෙක් මට කිව්වා ඇබෙක් එක කිව්වා. ඔය වගේ දේවල් ටික. නමුත් මට ඇබෙක් එකට යන්න බැරි වුණා. මේ මුලින්ම කියන්න ඕනේ මේ කවුරුත් මට මේවා කරලා සල්ලි දීලා ප්‍රොමෝට් කරන්න ගන්න වැඩක් මොකුත් නෙවෙයි. මං ආපු ඒජන්සි එකෙන් පවා මම දන්නේවත් නැහැ ඒගොල්ලෝ මම මේ වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් මේ එහෙමයි. ඊට පස්සේ තව එක ඒජන්සි එක කොච්චර හොඳ වුණත් ඔයා ස්මාර්ට් වෙන්න ඕනි ඔයාගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී අනිවාර්යෙන්ම. හරිද? මොකද මම ඒකට කියන්න හේතුව පස්සේ තමන් තනියම රිසර්ච් කරන්න ඕනේ. ඕකේ. මම ගියා එක ඒජන්සි එකකට ඇත්තරම මේ ඒකේ මම ඇප්ලිකේෂන් ප්‍රොසෙස් පටන් ගත්තට පස්සේ ඇත්තටම හැමදේම හොඳට තිබ්බා. හැමදේම ඕකේ. කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. බට් සමහර පොයින්ට්ස් මට තේරුණා මේක පොඩ්ඩක් හරියන්නේ නැහැ. මේක පොඩ්ඩක් අවුල් කියලා. හරි හිතලා ළමයි. මේක පොඩ්ඩක් අවුල් එහෙම කියලා ඉවරලා. මේ ඊට පස්සේ දවසක් මට ආවා ඔෆර් එක University of South Wales වලින්. මම මුලින්ම out of London try කරා South Wales University එකට. මට එකෙන් ආවා ඒකේ 2 year master එක. 2 year master එකට කොහොම හරි pound 16000 ගණනක් ගෙවන්න තිබ්බේ. දැන් මට ඒජන්ට් කිව්වා pound 16000 ගාන මුළු අවුරුදු දෙකටම කියලා. හරිද? එතකොට sorry අවුරුදු දෙකටම pound 16000ක් කියලා. එතකොට දැන් මම හිතුවා දැන් ඇත්තටම දැන් 1 year master එක පවා අවුරුදු දෙකට යන්නේ pound. ඒ කියන්නේ අපිට offers ඔක්කොම ආවුණාට පස්සේ scholarship එක 5000 හම්බෙලා ඊට පස්සේ one time payment එක ඔක්කොම වෙලා ගොඩක් කරලා මට අනිත් offers ආපු universities වලින් පවා pound 15000යි 16000යි 17000යි ඔහොම ඇවිත් තිබ්බ. ඉතින් මම පොඩක් කල්පනා කරා මේක අවුරුදු දෙකටම pound 16000ක් කියන්නේ South Wales University එක වෙන්න බෑ කියලා. බට් මම ඩබල් කන්ෆර්ම් කරගත්තා මගේ ඒජන්සි එකේ ඒජන්සි පස්සේ මම හොයලා බලද්දි ඒක අවුරුදු දෙකට නෙවෙයි එක අවුරුද්දකට pound 16000යි. හරිද? ඉතින් සමහර ඒජන්සිස් තියෙනවා හරිම කියන්නේ එයාලා ප්‍රොෆෙෂනල් වගේ පෙන්නුවට හරි මේ රෙස්පොන්සිබිලිටි එකක් නැතුව වැඩ කරනවා. දැන් ඔයා හිතන්න මම හැම ඉතින් මට ෆුල් පේමන්ට් කියන්නේ මගේ ෆස්ට් පේමන්ට් එකක් කරන්න කිව්වා. ඊට පස්සේ මම වීසා ඇප්ලිකේෂන් එක දාන්න ඕන ඒ හින්දා. ඉතින් ඔයා හිතන්න දැන් අවුරුදු දෙකේ ඒක මම හිතගෙන අවුරුද්දට 16000ක් කියලා නම් මට ඩවුට් එකක් වුණේ නැත්නම් ඒක මම ඔය මගේ ෆස්ට් පේමන්ට් එකක් කරා නම් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවනේ.
මොකද ඊට පස්සේ අවුරුදු දෙකකට කියලා මම දැනගත්තට පස්සේ එක්කම ගියාට පස්සේ වෙන්න පුළුවන් ඒක දැනගන්න. අවුරුදු දෙකකට තමයි ගෙවන්න තියෙන එක අවුරුද්දක තමයි 16000ක් ගෙවන්න තියෙන්නේ කියලා. හරිද? ඒක තමයි මම ඔයාලට කිව්වේ මුලින්ම. අපි ස්මාර්ට් වෙන්න ඕනි. මොන ඒජන්සියෙන් අපි ඇප්ලයි කරා අපි ස්මාර්ට් වෙන්න ඕනි. සහ අපි දැනුවත් වෙන්න ඕනි. අපි යන යුනිවර්සිටි එක අපි යන කෝස් එක මේකේ ෆී එක හැමදේම ගැන අපි ඒජන්ට්ටම බර තියන්නේ නැතුව අපි පොඩ්ඩක් මේ දැනුවත් වෙලා ඉන්න ඕනේ. දැනුවත් වෙන්න ඕනේ අපි මොකද්ද කරන්න යන්නේ කියන එක ගැන. ඉතින් ඊට පස්සේ මම මගේ ඇප්ලිකේෂන් එක ටර්මිනේට් කරා මම එතනින්. ඊට පස්සේ මම ඇත්තට මේක මාරයි. මම ඊට පස්සේ සෙට් වුණා මිස් ශර්මිලා කියලා. මිස් ශර්මිලා කියලා ඒජන්ට් කෙනෙක්. ඇත්තරම අම්මා කෙනෙක් වගේ. හරිද? මම හිතුවේ මට ඇත්තටම කවදාවත් මේ වගේ ඒජන්ට් කෙනෙක් හම්බෙයි කියලා. අදටත් කතා බහ කරනවා. අදටත් මගේ අසයින්මන්ට් එකක් ඉරුණාම පවා එයා මාර සපෝට් එකක් දෙනවා. හරිද? මොකද ඇත්තටම මෙයා හොඳ නොලෙජ් එකක් තියෙන හොඳට ඉගෙන ගත්ත කලින් ඉස්කෝලේක වැඩ කරපු ටීචර් කෙනෙක්. සෝ ළමයි ගැන හරියට එයා කන්සර්න් කරනවා මාර විදිහට. කියන්නේ ළමෙක් රුපියලක් වියදම් කරන්නෙත් හරි අමාරුවෙන් මේ රටකට එන්න හරි මොකක් හරි කියන තමන්ගේ දෙමව්පියෝ හැමදේම මෙයා දන්නවා. ඉතින් මේ ඇත්තට මෙයා අම්මා කෙනෙක් වගේම ඒ වැඩේ කරා. මගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක. මේ අතරත් ඒ කනෙක්ෂන් එයාගේ මගේ ඒජන්ට් කෙනෙක් කියන තැනින් නැතුව අපි නිකන් ඇත්තටම ලොකු බොන්ඩ් එකක් අපි අතර තියෙනවා. හරිද? ඇත්තටම එයා දන්නේ නැහැ මම මේ වීඩියෝ එකක් කරනවා කියලා. මොකද මං යාට කිව්වේ නෑ මම මෙහෙම වීඩියෝ එකක් කරනවා මං ආවේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කරනවා මං ඔයා ගැන මෙන්ෂන් කරනවා කියලා මං එහෙම මුකුත් කිව්වේ නෑ. මේ එයා දන්නෙත් නෑ. සෝ මේ මං යටින් දාන්නම් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි වීඩියෝ එකේ හරි මම දාන්නම් නම්බර් එක මිස් ශර්මිලා කියලා. මේ කන්ටැක්ට් කරගන්න. දැන් තියෙන අප්ඩේට්ස් එක්ක එයා ඔයාලගේ වැඩේ කරලා දෙයි. ඒ කියන්නේ මම එනකොට තිබ්බ රූල්ස් නෙවෙයි දැන් තියෙන්නේ. මං එනකොට තිබ්බ දේවල් නෙවෙයි දැන් තියෙන්නේ. දැන් PSW එකත් වෙනස් කරලා මම වහිනවා. වැඩ කිවර කරන්න වෙන්නේ නැහැ මෙතන. anyway මම මේ පාර්ට් එක කිවර කරන්න. මේ දැන් තිබ්බ රූල්ස් දැන් තියෙන රූල්ස් හරියට වෙනස්. මේ කවුද දැන් PSW එකක් තියෙන්නේ අපි තමා PSW එක අවුරුදු 2කට ඇප්ලයි කරන අන්තිම සෙට් එක වෙන්නේ. මොකද 2027 ජනවාරි වලින් පස්සේ PSW එක මාස 18යි තියෙන්නේ. 2026 දෙසැම්බර් 31 වෙනිදා කලින් ඇප්ලයි කරන අයට PSW එක අවුරුදු දෙකකම හම්බ වෙනවා. ඉතින් මගේ වීසා එක කොහොමත් එක්ස්පයර් වෙන්නේ මම හිතන්නේ ඔක්තෝබර්. එතකොට මම කොහොමත් ඇප්ලයි කරනවා PSW එකට දෙසැම්බර් වෙන්න කලින්. සෝ මට අවුරුදු දෙකකට හම්බ වෙනවා. ඉස්සරහට එන්න ඉන්න ඔයාලට හම්බෙන්නේ මාස 18යි. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන දෙයක් නෙවෙයි. ඉතින් එන්න UK කියන්නේ ලස්සන රටක්. ආසනම් මේ වයිබ් එකට ආසනම් මේ හැමදේම විදිහට එන්න UK. මම දාන්නම් මගේ ඒජන්ට් ගේ නම්බර් එක මම යටින් දාන්නම් මෙන්ෂන් කරන්න. කෝල් එකක් දෙන්න කෝල් එකක් දීලා බලන්න. එයාට අවශ්‍ය ඔක්කොම විස්තර කියයි. මම දැන් මේ වීඩියෝ එක පෝස්ට් කරන්න කලින් මම එයාට කෝල් එකක් දීලා කියනවා මේ මම ඔයාගෙන මෙන්ෂන් කරා වීඩියෝ එක කියලා. මම හිතනවා ඔයා අහපු ප්‍රශ්නයට මට උත්තර හම්බෙන්නේ නැති කියලා. මොකද ඇත්තටම ගොඩක් කට්ටිය අහලා තිබි මං ආවේ මොනවද මගේ ෆයිනෑන්ෂල් විස්තර නම් තව දෙයක් මම මෙන්ෂන් කරන්න පොඩ්ඩක් ඉන්න. මේ විස්තර නම් මම කියලා අහලා තිබ්බේ මං කොහොමද ෆයිනෑන්ෂල් බැලන්ස් කරගත්තේ ඒ වගේ දේවල්. මම ඇත්තටම ඒක මම ඇඩ්වයිසර් කෙනෙක් නෙවෙයි මං කවුන්සලර් කෙනෙක් නෙවෙයි. මමත් ආවේ ඒජන්ට් කෙනෙක් කරහා. එතකොට මම ඔයාලට ඇඩ්වයිස් කරන කේ සම්බන්ධව තේරුම් නැති දෙයක් සහ සමහරට මගේ අතින් වැරදි දේවල් ඔයගොල්ලන්ට කියවෙන්න පුළුවන්. ඒ හින්දා ඊට වඩා හොඳයි මං හැමදේම දන්න කෙනෙක් ඔයාලට මෙන්ෂන් කරන එක. තව මන් දෙයක් ඔයාලට මෙන්ෂන් කරන්න. ඔයාලා ෆන්ඩ්ස් පෙන්නන්න ඔයාලගේ සල්ලි දානකොට දැන් මම දැම්මේ මගේම සල්ලි. මං තර්ඩ් පාර්ටි කොහෙන්වත් තරන් නෙමෙයි දැම්මේ. මං දැම්මේ මගේම සල්ලි. මේ මං දැම්මේ HNB එකේ ෆන්ඩ්ස් පෙන්නන්න. එතකොට ඒ ලෙටර් එක අපේ සල්ලි පරණයි කියලා ලෙටර් එක ගන්න ඕනි. ක්‍රමයක් තියෙනවා. ඒ ලෙටර් එක බැංක් එකේ මැනේජර් තමයි ටයිප් කරලා මේ හරියට හදලා දෙන්නේ. ඒක හරියම ඒක කස්ටමයිස් කරපු ලෙටර් එකක්. ඒක හරියටම ගන්න ඕනි. මෙන්න මේ දවස් 28ට වඩා මම දන්නේ නැහැ දැන් දවස් 28ද තාම තියෙන්නේ කියලා මේ කෑෂ් මේ ෆන්ඩ් එක පරණ වෙන්න ඕනේ. මේ එන්නේ දවස් ගාන මෙන්ෂන් කරලා මෙන්න මෙච්චර GP ප්‍රමාණයක් GBP ප්‍රමාණයක්
පවුන් ප්‍රමාණයක් මෙන්න මේ එල්කයාරොලින් තියෙනවා කියලා මෙන්ෂන් කරලා ගන්න ඕනේ. මම මේක කරගන්න මගේ account එකේ තියෙන branch එක මගේ ඉන්න ගමේ branch එකේ මැනේජර් මට කරලා දෙන්න බෑ කිව්වා. හරිද? මම එකපාරක් ලෙටර් එකක් ගත්තා. ඒක හරියන්නේ නැහැ. මගේ ඒජන්ට් කිව්වා අනේ පුතේ මේක හරියන්නේ නැහැ. මේක මෙන්ෂන් කරලා නැහැනේ. මේක කරන්න බෑ කියලා. ඊටසේ එයා ඇත්තට මේක ඒ කියන්නේ ඒක නිකන් ෆන්ඩ්ස් පිනලට එකක් නෙවෙයි නිකන් මගේ account එකේ මෙච්චර ගාණක් තියෙනවා කියලා දවස් කීයක් පරණ දේ මුකුත් මෙන්ෂන් කරලා නැහැ මේ මිනිස්සයා. ඒ බැංකුවේ මිනිස්සු මං ගියා ඊට පස්සේ මට අපේ මගේ ඒජන්ට් කිව්වා වෙන බ්‍රාන්ච් එකකින් try කරන්න කියලා. මම රත්නපුර බ්‍රාන්ච් එකට ගියා මේන් බ්‍රාන්ච් එකට. ඇත්තටම කියන්න ඕනේ මාරම හෙල්ප්ෆුල්. ඉතින් එතන ඒ මිනිස්සයා මට මගේ ෆෝල්ට් එකක් වෙලා මම ලෙටර් එකක් තුන් පාරක් ගත්තා. ඒ ගත්ත තුන් පාරම මට ලෙටර් එක හරි විදියට හදලා දීලා එයා කාලය වැය කරලා හැමදේම කරලා මට හදලා දුන්නා ඇත්තටම. ඉතින් බලන්න එකම බැංක් එකේ HNB බැංක් එක එකම බැංක් එකේ රත්නපුර බ්‍රාන්ච් එකයි පැල්මඩුල්ල බ්‍රාන්ච් එක. හරිද? මම කලින් මෙන්ෂන් කරේ නැහැ. බට් ඕකේ මේක මට ප්‍රශ්නයක් තියෙන දෙයක් නෑ. මොකද ඇත්තටම වෙච්ච දෙයක්. පැල්මඩුල්ල බ්‍රාන්ච් එකෙන් මට මේක දුන්නේ නැහැ. හරිද? බට් රත්නපුර බ්‍රාන්ච් එකෙන් මාර සපෝටිව් විදිහට මට ඒ සර් ගේ නම්බර මතක නැහැ. ඉස්සුරුද මට මතක නැහැ. මගේ වැඩේ නියස්සන්ට ගල්ලා දුන්නා. ඊට පස්සේ මට එපාලා මම මගේ තිබ්බ සල්ලි ඔක්කොම කොහොමද මම HMB බැංකෙන් අරගෙන කමර්ෂල් බැංකයට දැම්මා. මට ඇත්තටම fed up වුණා ඒ බැංක් එක. සෝ මේ ඉතින් ඔයාලා සල්ලි දාද්දි පොඩ්ඩක් දාන්න කලින් පොඩ්ඩක් බැංක් එකත් එක්ක කතා කරගන්න මට මෙන්න මෙහෙම ලෙටර් එකක් ගන්නනේ මට මේ ලෙටර් එක මෙහෙම හදාගන්න පුළුවන්ද කියන එක. ඒක කන්ෆර්ම් කරගෙන ඔයාලා සල්ලි මේ ඩිපොසිට් කරන්න. HMB බැංකේ හොඳයි වරදක් නැහැ බට් ඒක ඩිපෙන්ඩ් වෙනවා බැංක් එකේ ඉන්න මේ මැනේජර්ස්ලා ස්ටාෆ් එක මත. HMB බැංකේ හොඳ බැංකයක් බට් මට තියෙන්නේ පැල්මඩුල්ල බ්‍රාන්ච් එකත් එක්ක බෑඩ් එක්ස්පීරියන්ස් එකක්. ඊට මම රිවිව් එකක් දැම්මා මෙන්න මෙහෙම විස්තරය කියලා මම ආවට පස්සේ මට ආරංචි වෙච්ච විදිහට ඒ මිනිස්සයා දැන් වැඩ කරන්නේ නැහැ. මැනේජර් ඩිපියුටි මැනේජර් හරි කවුරු හරි මොකෙක් හරි දැන් වැඩ කරන්නේ නැහැ ඒකේ. මේ මම දන්න විදිහට සෝ ඉතින් ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මම මෙන්ෂන් කරන්න මේ මිස්ගේ නම්බර් එක මගේ ඒජන්ට්ගේ. මම දැනට නවත්තනවා මෙතනින් මාවත් එවෙනවා හොඳටම. මේ මම දැන් ටවුන් එකට යනවා. මම තව එකක් පෙන්නන්නම්. ක්‍රිස්මස් ෂොප් එකක් තියෙනවා ලස්සන ෂොප් එකක්. ඔක්කොම මුල ගියා. මේ ඒකේ මේ අට වයිබ් එකක් තියෙනවා. මම පෙන්නන්නම් ඒ ෂොප් එකට ගිහිල්ලා එතන අට ලස්සනයි. ඕකේ ඊළඟ පාට එකේ හම්බෙමු. බයි. मेरे दिल ने चुन लिया ने तेरे दिल दिया रहा तू जो मेरे नाल तू रहता तुर पे मेरी आसा जीना मेरा हुन है तेरा की मैं करा तू कर एतबार मेरा मैं करूं इंतजार तेरा दिल तू